Get up on the floor. Bounce. It's the number one. හොඳ අපි කුරුණෑගලට ටිකක් වැස්ස වගේ එනකොටත් මග සාමාන්‍ය අපිට හයිවේ එනකොටත් වැස්ස වුණා. අපි ආවද කුරුණෑගල ඉබ්බාග අපි දන්න කෙනෙක්ගේ කොන්සර්ට් එකක් තියෙන උරුමය. මම හිතන්නේ ආටිස්ට්ලා තුන්දෙනෙකුත් ඉන්නවා. ඔව් සවුන්ඩ් උත් ඇවිල්ලා බෑන්ඩ් එකත් ඇවිල්ලා හැබැයි වහිනවා. කට්ටිය වැඩ වගේ පේනවා ඇතුලේ ටිකක් කරදරයි නිසා කමන්නේ මෙතන නවත්ත ගන්න පුළුවන් කාර් එක. හරි අපි ඇතුළට ගිහිල්ලා බලමු මොකක්ද තත්ත්වය කියලා. ඔව් කිව්වා වගේම කට්ටිය වැඩ පටන් අරන් ස්ටේජ් එකට රෙඩි වගේ පේනවා. ඔබ ඇතින් බල්බෝසියක් සාමාන්‍ය ලොකු ඔඩිටෝරියම් එකක් සැරගක් දාන්න පුළුවන්. හැබැයි ඉතින් සැරග ගැන මට කියන්න බෑ. අද පුදුම විදිහට වහිනවා. බලමු බෑන්ඩ් එක ලයිට්ස් නම් සෙට් වෙලා තියෙනවා. තව පොඩ්ඩක් ස්ටේජ් එක පැත්තට යන්න ඕනේ. සවුන්ඩ් එක මොකද්ද බෑන්ඩ් එකේ තත්ත්වය කොහොමද කියලා බලන්න බලමු. මම හිතන්නේ සවුන්ඩ් සිස්ටම් එක බලුවොත් RCF සවුන්ඩ් සිස්ටම් එකක් දානවා HDL20. මෙතන 6ක් දාලා තියෙනවා. ඉස්සරහට එකම සබ්ස් 8006 ON වල සබ්ස් 4ක් තියෙනවා. ඒ මැද්දෙන් තියෙනවා ෆ්‍රන්ට් එකේ මැදින් තියෙනවා HDL20 දෙකක් දාලා සෙන්ටර් දාලා. මම හිතන්නේ මේ මාතලේ අපේ ඉමේජ් සවුන්ඩ්ස් බුද්ධික අපි කවුරුත් බුද්ධිය කිව්වා දානවා මාතලේ ඉමේජ් සවුන්ඩ්ස් තමයි සවුන්ඩ්ස්. ඔබතර ලයිටිං තියෙනවා. ලයිටිංස් දාලා තියෙන්නේ නුවරා XT එන්ටර්ටේන්මන්ට් කියන කම්පැනි එක. ලයිට් ඇන්ඩ් වීඩියෝ වෝල් ලයිට් බලමු හොඳ ඉෆෙක්ට් එකක්. මම දැක්ක නිසල් ඉන්නවා ලයිට් වල වෙන්න ඕනේ නිසල්. ඔව් මම හිතන්නේ නිසල් ඉන්න. අපි ඩ්‍රම් එක පැත්තෙන් පටන් ගත්තොත් DW කලෙක්ටර් ඩ්‍රම් එකක් තියෙනවා. කියන හොඳ ඩ්‍රම් කිට් එකක් මේඩ් ඉන් USA ඔරිජිනල් එකක්. සද්දෙත් හොඳයි මගේ මේ මල්ලි ගහලා එකෙන් තියෙන හොඳ සිම්බසිටි උත් තියෙනවා. ඔව් ඩ්‍රම් එක හොඳ තත්ත්වයේ තියෙන බලමු සද්දේ ගහනකොට කොහොම වේද කියලා. පර්කෂන් පැත්තට ගියාම පර්කෂන් කොංගෝ බොංගෝ චිප් එකක් පාවිච්චි කරනවා. ජෑම් බොක්ස් ටිකක් තියෙනවා. ටැමරින් එකක් තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික් පැත්තේ දාලා තිබුණා SPD XX එකයි. මම හිතන්නේ තව සාම්ප්ලර් එකක් තිබුණා. මේ මල්ලි මම දැකලා තියෙන කෙනෙක් හොඳ පර්කෂනර්ස් කෙනෙක්. බලමු හොඳ සද්ද හොඳයි කියලා හිතෙනවා. කීබෝඩ් පැත්ත බලුවොත් මම හිතන්නේ ටෝන් සහ සම්පූර්ණ බෑකින් ට්‍රැක් පැත්ත කීබෝඩ් වලින් ලොකු දෙයක් කරනවා වගේ මට තේරෙනවා. සවුන්ඩ් පැත්ත බලුවොත් අතන ඉමේජ් සවුන්ඩ් මාතලේ රුක්ෂාන් තමයි අද ඉන්ජිනියර් ඉන්නේ. රුක්ෂාන් අපේ ඇවිල්ලා ඉන්න යං ඉන්ජිනියර් කෙනෙක්. බලමු රුක්ෂාන්ගේ වැඩ කොහොමද අද කියලා. ඕගලන්ට මේක මේ ඔඩියෝ එක ඇහෙන්නේ මගේ ෆෝන් එකේ රෙකෝඩින් වලින් මොනවද මයික් එක පාවිච්චි කරන්න බැරුව ගියා. සාමාන්‍යයෙන් මේ හැම සින්දුවක්ම ඕගලන්ට ඇහෙන්නේ මගේ ෆෝන් එකේ ඇහෙන මට්ටමින් තමයි. නමුත් සද්ද එක්කයි අපි පොඩ්ඩක් කල්පනා කරපුවාම බෑන්ඩ් එක ටිකක් හොඳ පැක් ගතියක් තියෙනවා. ඒකම මම හිතනවා සද්දෙත් හොඳ තත්ත්වයක් තියෙනවා කියලා සවුන්ඩ් එකෙත් හොඳ තත්ත්වයක් මට සද්දයක් ඇහුණා. එකම කියන්න ඕනේ විශේෂයෙන් අපිට මේ ගංගා වීඩියෝ ටීම් එක අමතක කරන්න බෑ. මොන වැඩේ තිබුණත් හරියටම වැඩේ කරන අපේ පිරිසත් ගංගා වීඩියෝ ටීම් එකේ ඔය ඔබ දකින්නේ රොයි
ගංගාවිලි ටීම් එකේ අපේ අධ්‍යක්ෂකතුමා කොහේ ගියත් අපිට ලොකු සපෝට් එකක් දෙනවා. වගේම ලංකා කණ්ඩායම් සංගීතයත් එක්ක බැඳිලා ඉන්න කෙනෙක් තමයි රොයි කියන්නේ. හොඳයි දැන් උන්න මයිත් සජීවත් එක්ක ඒලියන් සංගීත කණ්ඩායම උරුමය කොන්සර්ට් එක පටන් ගන්න යන්නේ. බලමු උරුමය කොන්සර්ට් එක කොහොම වෙයිද කියලා මෙතන ඉඳලා.
හොඳයි මේ විදිහට උරුමය කොන්සර්ට් එක ඉවර වෙලා යද්දි බෑන්ඩ් එක ආටිස්ලා ගැන ඇත්තටම හොඳට වැඩේ කළා සාර්ථකයි කියන හිතෙනවා. හොඳ අපේ channel එක subscribe කරලා අපිට සහයෝගයක් දෙන්න. අපි ඉස්සරහට බලමු මේ වගේ වැඩ live වැඩ reviews ගන්න. හරි thank you very much යාළුවන්ට බොහොම ස්තුතියි මේක බැලුවට.